Welcome back to my YouTube channel. අද වීඩියෝ එක ගෙනලා තියෙන්නේ O level result ආව නංගිල මල්ල වෙනුවෙන්. අපි හැමෝම දන්නවා ඊයේ මධ්‍යම රාත්‍රියේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වුණා. ඉතින් මේ වෙනකොට ගොඩක් නංගිල මල්ලා විභාගයේ ඉහළින්ම සමත් වෙලා තියෙනවා. ඒ හැමෝටම මම හදවතින්ම සුබ පතනවා ඉස්සරහට තියෙන A level exam එක කරලා ඔයාලා කැමති job field එකකට ගිහිල්ලා ඔයාලගේ හැම සිහිනයක්ම සැබෑ වෙන්න කියලා. ඒ වගේම ඔයා විභාගය අසමත් වෙලා දුකින් ඉන්න කෙනෙක් නම් දුක් වෙන්න එපා. මේ එක්සෑම් එක කියන්නේ එක දෙයක් විතරයි ඔයාගේ ජීවිතේට තියෙන. ඔයාට පුළුවන් එක දෙයක් තමයි ඔයා නැවත පාරක් O level exam එක කරන්න. ඒකෙදි ඔයාට වැරදුනේ මොන වගේ දේවල් නිසාද? ඔයාට විභාගය අසමත් වෙන්න උන සිද්ධි මොන වගේ දේවල් නිසාද ඔයාට විභාගය අසමත් වෙන්න සිද්ධ වුනේ? ඒ වගේම ඔයා මොන වගේ දේවල් වලට දුර්වලව හිටියේ? ඒ වගේ දේවල් හඳුනගෙන නැවත පාරක් එක්සෑම් එක වෙනුවෙන් ආයෙ පාරක් පෙනී සිටින්න පුළුවන්. ඒ වගේම ඔයා ආයෙ පාරක් O level exam එක කරන්න අකමැති කෙනෙක් නම් ඒත් ඔයාට පුළුවන් ඔයා ඉස්සරහට යන්න කැමති මොන වගේ ශ්‍රේෂ්ඨයකටද කියන එක ටාගට් කරලා දැන් ඉඳන් කරන්න පුළුවන් කෝසස් මොනවද කියන එක අඳුනගෙන ඉස්සරහට කරන්න තියෙන වැඩ ටික කරගන්න එක. ඒ වගේම දැන් ඔයාලා හොඳින්ම එක්සෑම් එක පාස් වෙලා ඊළඟට A level කරන්න ඉන්න කෙනෙක් නම් ඔයාලට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි මොනවද මම තෝරගන්න A level subject කියන එක. ඒකෙදී ඔයාගේ යාළුවා කරන්නේ මොකක්ද කියන එකවත් නැත්නම් නෑදෑයෙක් පවුලේ කෙනෙක් මේක කරන්න කියලා බල කරන නිසාවත් නෙමෙයි ඔයා subject තෝරගන්න ඕනේ. ඔයා ඉස්සරහට යන්න කැමති රැකියා ශ්‍රේෂ්ඨය මොකක්ද? නැත්නම් ඔයා ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන කැම්පස් එක මොකක්ද? ඒ වෙනුවෙන් මම මොනවද කරන්න ඕනේ සහ ඔයාගේ O level result එක සලකලා බලලා ඔයා මොනවටද දක්ෂ සහ ඔයාට ආසාවෙන් මේ අවුරුදු දෙක තුල කරන්න පුළුවන් දේ වෙනුවෙන් කාලය කැප කරලා කරන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් තෝරගන්න එක තමයි ඔයා කරන්න ඕනේ. ඒ නිසා කවුරුවත් කියන පළියටවත් කවුරුවත් කරන පළියටවත් කරන්න නැතුව ඔයාගේ ආසාව ඔයා දක්ෂතාවයේ තියෙන සබ්ජෙක්ට් ඒරියා එකක් තෝරගෙන ඉස්සරහට වැඩ ටික කරගන්න එක තමයි ගොඩක්ම හොඳ. මීට අමතරව ඔයාලට අවුරුදු දෙකක් වගේ පුංචි කාලයක් තමයි A level exam එකක් කරන්න හම්බෙන්නේ. ඒ කාලය ඇතුළත ඔයාලගේ ඉස්කෝලේදී වෙන්න පුළුවන්, ටියුෂන් එකේදී වෙන්න පුළුවන් දෙන නෝට්ස් හොඳට බලලා ඒ විෂයන් වලට අදාළව කාලය හොඳට කළමනාකරණය කරගෙන වැඩ ටික කරත් තමයි හොඳ රිසල්ට් එකට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මේ පුංචි අවුරුදු දෙකක් වගේ කාලය ඇතුළත ඔයාලා කැමති සබ්ජෙක්ට් ඒරියා එක තෝරගෙන ඒකට හොඳට මහන්සි වෙලා ඔයා කැමති විදිහට ඔයා ආසාවෙන් A level exam එකේ result එක මේකයි කියන එක ඔළුවේ තියාගෙන ඔයා ඒ result එක ආපු දවසට ඔයා කොහොමද සතුටු වෙන්නේ කියන එක ඔළුවේ තියාගෙන වැඩ කරොත් මම හිතනවා ඔයාලට හොඳ result එකකට යන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ඔයාලගේ ඉස්සරහා අනාගතයට ඔයා කරන්න බලාපොරොත්තු වෙන රැකියා ශ්‍රේෂ්ඨයට ඔයාට යන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතනවා මම මේ කිව්ව පුංචි කාරණා ටික ඔයාලගේ හිතට හොඳින් අරගෙන ඉස්සරහට වැඩ කරොත් ඔයාගේ ජීවිතේ ගොඩක් සාර්ථක කරගෙන A level exam එක හොඳට පාස් වෙලා ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා. ඔයාලා ස්ටඩි කරගෙන යද්දී පාඩම් කරද්දී මොනවා හරි ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට මොනවා හරි ස්ටඩි ගැටලු තියෙනවා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.